දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 17 වන ඉරිදා. මාතෘකාව තමයි ඔබ තුළ ඇති යහපත් දේ පිටතට ගෙනෙන්න. අද බයිබල් පාඨය පිලමොන් 1:5. මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක් කරමින් නිතරම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඔබට ප්‍රීතිමත් සහ සාර්ථක ජීවිතයක් ගත කළ හැකි වන පිණිස දෙවියන් වහන්සේ දැනටමත් ඔබව බොහෝ යහපත් දේවලින් පුරවා ඇත. ඔබ යේසුස් වහන්සේට අයිති බැවින් උන්වහන්සේගේ ප්‍රේමය, ප්‍රඥාව, ශක්තිය සහ සමාදානය ඔබ තුළ තිබේ. මේන් අදහස් කරන්නේ යහපත් දේ ලබා ගැනීමට ඔබ දෙවියන් වහන්සේගෙන් අයද සිටිය යුතු නැති බවයි. උන්වහන්සේ දැනටමත් ඒවා ඔබට ලබා දී ඇත. එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ විශ්වාස කර කතා කරන්න. ඔබ ඇදහිල්ලෙන් කතා කරන විට සහ ප්‍රේමයෙන් ක්‍රියා කරන විට දෙවියන් වහන්සේ ඔබ තුළ තැබූ යහපත් දේ පිටතට පෙනෙන්නට ගනී. ඔබ යන සෑම තැනකම දෙවියන් වහන්සේගේ යහපත්කම ඔබ තුළින් බැබලිය හැකිය. සෑම දිනකම මේ මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබ තුළ යහපත් දේ තබා ඇත. ඔබට ඒවා පිටතට ගෙන ආ හැකිය. දැන් ඔයාලට පුළුවන් එපිස 2 10 වෙනි පදය කියවලා අද ඉගෙනගත්ත දේ තවදුරටත් බලන්න. අපි ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මම කරන සෑම දෙයකදීම මම යහපත් දේ, යහපත් අදහස්, ප්‍රඥාව සහ ප්‍රේමය පිටතට ගෙන එන්නෙමි. මම යන සෑම තැනකම දෙවියන් වහන්සේගේ යහපත්කම පෙන්වමි. ආමේන්.